ආයුබෝවන් රසවත් අලුත් පොතක විස්තර දැනගන්න පොතපත YouTube නාලිකාවට පැමිණි ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි විස්තර කියන්නේ 2025 ස්වර්ණ පුස්තක සම්මාන දිනෝ පියාසර සමය කියන රසවත් නවකතා කෘතිය පිළිබඳව විස්තර ආරාධනා කරනවා දයාබර ප්‍රේක්ෂක ඔබටත් ඔබ තවම පොතපත අපිව සබස්ක්‍රයිබ් කරලා නැතිනම් තවතවත් වටිනා පොත්වල විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා. මුලින්ම අපි කෘතියේ කතුවරයා ගැන විස්තර කියන්නම්. 2025 ස්වර්ණ පුස්තක සම්මානලාභී සහ 2022 ස්වර්ණ පුස්තක සම්මානලාභී චන්ද්‍රරත්න බණ්ඩාරයන් තමයි මෙම වටිනා රසවත් කෘතිය රචනා කරන්නේ. කතුවරයාට 2022 වසරේ ඔහුගේ ප්‍රේමානිසංස නවකතාව සඳහා ස්වර්ණ පුස්තක සම්මානය, විද්‍යෝදය සම්මානය හා ගොඩගේ සම්මානය හිමි වුණා. එසේම 1990 රචනා කළ මෙරු නවකතාවට රාජ්‍ය සම්මාන හිමිවීම, 1992 වසරේ වනසම්මල නවකතාව සඳහා ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ ප්‍රදානය හිමිවීම ඇතුළුව මෙම කතුවරයා අවස්ථා ගණනාවකදී සම්මානයට ලක් වූ සම්මානනීය ලේඛකයෙක්. කතුවරයාගේ නිර්මාණ නවකතාවලට පමණක් සීමා වෙලා නැහැ. ඔහු කෙටිකතා සංග්‍රහ කීපයක් හා කාව්‍ය ග්‍රන්ථ කීපයක්ද රචනා කර තිබෙන දක්ෂ කතුවරයෙක්. පොතපත අපි චන්ද්‍රරත්න බණ්ඩාර ශූරීන්ට තව තවත් සිංහල කලාගත පෝෂණයට වටිනා නිර්මාණ බිහි කරන්නට ලැබේවායි සුභාශිංසන එකතු කරනවා. දැන් අපි මේ වටිනා කෘතිය ගැන මූලික විස්තර ටික ඔයාලට කියලා ඉන්නම්. පියාසර සමය කෘතිය කතුවරයා රචනා කරලා මුලින්ම ප්‍රසිද්ධියට පත් කළේ 2024 වසරේදී. කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ සරසවි ප්‍රකාශකයෝ විසින්. කෘතිය සඳහන් වෙලා තිබෙන මිල රුපියල් 1750ක්. කෘතිය අඩංගු පිටු ගන්න 499ක්. 2025 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තේ මෙම පියාසර සමය කෘතියයි. සුන්දර පිට කවරයකින් අලංකාර වී ඔබ වෙත එන මෙම කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරයේ දකින්නේ. මීළඟට අපි සූදානම් ඔයාලා මේ වීඩියෝ එක නැරඹීමට ප්‍රධානතම හේතුව වන මේ පොත කොයි වගේ පොතක්ද, කොහොම කතාවක්ද මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා ඔයාලට කියන්න. 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට තේරෙන්නේ ඊටාම වෙනස් මාවත් ඔස්සේ රචනා වූ රසවත් කෘති පහක්. මේ කෘති අතරින් සිතේ කෙරෙනු දේවනාගර කෘතිය සහ අභාසාත්‍ය කෘතිය පිළිබඳව විස්තර දැන්ටමත් ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. පියාසර සමය කියන්නේ වර්තමාන කාලයේ තේමාවක් පාදක කරගෙන රචනා වන නවකතාවක්. කෘතිය පුරාම ශ්‍රී ලංකාවේ ඇති වූ ජන අරගලය සහ එහි පසුකාලීන විවිධ බලපෑම් ගැනත් විඩින් විට කතා කරනවා. කෘතියේ සාරාංශයක් ගෙන ආවොත් එය පාඨක ඔබට මෙන්ම කතුවරයාටද කරන අසාධාරණයක් වෙනවා. මොකද මෙය අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියක්. එම නිසා කෘතියේ සිටින ප්‍රධාන චරිත කීපය ඔයාලට හඳුන්වලා දෙන්නම්. එම චරිත එකිනෙක ගලපා ගනිමින් කෘතිය කියවා රස විඳීම ඔබට බාර කරන්නම්. මෙම කෘතියේ ප්‍රධානතම චරිතය තමයි චමත්. ඔහු උපාධිධාරියෙක්. තම පියාගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය දැක ලබන පන්නරයෙන් ශිෂ්‍ය ව්‍යාපාරවලද යෙදෙන චමත් ජන අරගලයේ ක්‍රියාකාරීම් චරිතයක් වීම නිසා ඔහුට තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැනඩාවට යාමට සිද්ධ වෙනවා. කෘතියේ අනෙක් ප්‍රධාන චරිතය තමයි මිලංකා. ඇය අරගලයේ සමයේ තිබූ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සුරූපී බිරිඳක්. තම මවගෙන් ලැබෙන දේශපාලන ශක්තිය ඇයට තිබුණත් ඇය මැදහත්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරියක්. ඇය තම පියා කවුද කියලා කිසිදා දැන සිටියේ නැහැ. අරගලයේ සමයේ ඇතිවන දේශපාලන හැලහැප්පීම් අතරේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා මිලංකාද කැනඩාවට යනවා. කෘතියේ තිබෙන සෙසු චරිත අතර පුෂ්පකුමාර අමාත්‍යවරයා සාමාන්‍යයෙන් අප දකින දේශපාලකයාගේ චරිතය නිරූපණය කරනවා. ඔහු තමයි මිලංකාගේ ස්වාමියා. මිලංකාගේ මව වන ලැටීසියා විජේවික්‍රමගේ උදව්වෙන් දේශපාලන ගමනේ ඉහළටම ඇදෙන කෙනෙක් තමයි පුෂ්පකුමාර අමාත්‍යවරයා. ඒත් සමගම මිලංකාගේ මව ලැටීසියා විජේවික්‍රම යනු රාජ්‍ය නායකයෙකුගේ සිත තදින් දිනාගෙන සිටි සුවිශේෂී බලයක් සතුව තිබූ කාන්තාවක්. මේ චරිත සහ තවත් සෙසු චරිත සමග එකතු වෙමින් මෙවැනි මෙම රසවත් නවකතාව එක හුස්මට කියවා රස විඳීමට හැකි අපූර්ව නිර්මාණයක්. මේ අපූර්ව චරිත සමග ගොඩනගෙන රසවත් නවකතාව රස විඳීමේ වගකීම පාඨක ඔබට බාර කරනවා. දයාබර මිතුරු මිතුරියනි, අද අපි මේ විදිහට ඔබ වෙත විස්තර අරගෙන ආවේ පියාසර සමය කියන රසවත් නවකතා කෘතිය පිළිබඳ විස්තර. ඉතින් ඔබත් තව තවත් මේ වගේ වටිනා කෘති පිළිබඳ විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.